නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සදාභිවන්දනීය සදා අභිපූජනීය වූ මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත යෝගාවචර ගුණබර පින්වත්නි අද මේ නිසා යාමේ අපේ සත්පුරුෂ මව්වරු පියවරු දූ දරුවෝ ඔබ හැමදෙනාටම මේ ලැබුණු ගෞතම බුද්ධ ශාසනයෙන් උපරිම ඵල නෙලා ගන්නට උපකාර වෙන හේතු උපනිස්සරය වෙන වටිනා සූත්‍ර ධර්ම දේශනාවක් සාකච්ඡා කරන්නට තමයි අපි මේ සූදානම් වෙන්නේ. අංගුත්තර නිකායේ පංචක නිපාතේ එන අකුසල සමාපatti සූත්‍රය තමයි අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම සද්ධර්ම ශ්‍රවණය කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් යුතුව හොඳට සිහිනුවන දෙක පිහිටවාගෙන අපි විසින් සිදු කළ යුතු තවත් කුසල භාවනාවක්. ඒ නිසා අපේ సంతාන තුල හොඳට කුසල් සිතුවිලි එක දිගට ජනිත වෙන විදියට මේ කියන ධර්ම කාරණා ආරම්භය අපේ සිතේ හොඳට කුසල් සිතුවිලි ජනිත වෙන විදියට කුසල භාවනාවක් සිතේ පෝෂණය වෙන විදියට මේ ධම් කාරණා ටික අහන්නට හැමදෙනාම ශ්‍රවණ අදිෂ්ඨාන ඇති කරගන්නට ඕනේ. මහා කාරුණික සම්මා සම්බුදුවරු මේ ලෝකෙට පහළ වෙන්නේ ඊටාම දුර්ලභව. උන්වහන්සේලා විසින් දේශනා කරන මේ පරම සුන්දර නිර්මල ශ්‍රී සද්ධර්මයත් ලෝකෙට පහළ වෙන්නේ බොහොම දුර්ලභව බොහොම කලාතුරකින්. එහෙම දුර්ලභව පහළ වෙන ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ධර්මය අපට අහන්ට ලැබෙනවා කියන්නේ ඒක මහා පුදුම වාසනාවක්. මොකද ඒ ධර්මයේ ඇසීමෙන්ම තමයි අපට මේ ලෝකයේ ඇත්ත ඇති සැටියට තේරුම් අරගෙන සකල සාංශාරික දුක් ගිනි නිවාගෙන අමා මහ නිර්වාණ ධාතුව පසක් කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ නිසා හැමදෙනා අදාද නිවන් දකින්නෙමි කියන අදිෂ්ඨානීය චිත්ත සංතාන තුළ ඇති කරගෙන මේ වටිනා දහම් සාකච්ඡාවට මේ වටිනා දහම් කාරණා ටිකට හොඳට දෙසවන් යොමාගෙන අහන්ට මෛත්‍රියෙන් මං ආරාධනා කරනවා. අපේ පින්වත්නි අද අපි කතා කරන්න යන්නේ අකුසල සමාපත්තියත් කුසල සමාපත්තියත් සම්බන්ධව. අපේ පින්වතුන් භාවනා කරන සත්පුරුෂ පින්වතුන් නම් ඔබට විශේෂයෙන්ම කුසල භාවනාවට මේ දේශනාව ගොඩාක් උපකාරී වෙයි. ඒ වගේම ඔබ නිරතරවම අකුසලයට සමවදින කෙනෙක් නම් අකුසලය තුලම සිත පවත්වන මනස පවත්වන කෙනෙක් නම් ඔබටත් මේ දේශනාව ගොඩාක් වැඩදායි වෙනවා ඒකෙන් වැළකීම පිණිස. කොහොම නමුත් අපි අද මේ අහන්න යන එක අපේ ජීවිත ගමනේ ගොඩාක් වටිනා කරුණු කාරණා ගොඩාක් එකතු කරගන්න පුළුවන් වටිනා දේශනාවක් කියලා සිහි තබාගෙනම බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් අපි දැන් මේ සූත්‍ර සාකච්ඡාවට යොමු වෙමු. අපේ පින්වත්නි මම මුලින් මතක් කළා අද අපි මේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන සූත්‍රයේ නම අකුසල සමාපatti සූත්‍රය. මේක සඳහන් වෙලා තියෙන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ. මේකෙදී සාකච්ඡා කරන්නේ හැමදෙනා විසින්ම හඳුනාගෙන තියෙන්නට ඕනේ ඊටාම වැදගත් කරුණු කාරණා කීපයක් පිළිබඳව. ඒ තමයි අකුසල සමාපත්තිය පිළිබඳව. ඒ කියන්නේ අකුසල සමාපත්තියට සමවැදීම පිළිබඳව. අපි මුලින්ම මේක තේරුම් ගන්න ඕනේ මේකේ වචනාර්ථය මොකක්ද කියලා. අපේ පින්වත්නි සමාපත්තිය කියලා කියන්නේ මොකක්ද? සමවදිනවා කියන එක. සමවදිනවා කියලා කියන්නේ ඒ අරමුණ තුලම රැඳෙනවා කියන එක. වෙනත් අරමුණු කිසිවක් අරගන්නේ නැතිව ඒ ආරම්භණයම මත බොහෝ වෙලාවක් මනස පවත්වන්නට පුළුවන් නම්
අන්න ඒකට කියනවා අපි සමාපත්තිය කියලා. සමවදිනවා කියලා. බාහිර අරමුණු වලින් වික්ෂිප්ත වෙන්නට නොදී ධානාංග තුලම බොහෝ වෙලාවක් පවතින්නට පුළුවන් නම් ඒකට අපි කියනවා ධාන සමාපත්තිය කියලා. නිර්වාණය අරමුණු කරගෙන සෝවහම් ඵලයට, සකදාගාමි ඵලයට, අනාගාමි ඵලයට, අරිහත් ඵලයට කියන මේ ඵලයන්ගෙන් එකක් තුල චිත්තය බොහෝ වෙලාවක් පවත්වන්නට පුළුවන් නම් අන්න ඒකට කියනවා ඵල සමාපත්තිය කියලා. රහතන් වහන්සේලාත් අනාගාමි උත්තමයෝත් අෂ්ට සමාපatti ලාභී නම් උන් වහන්සේලාට මේ ජීවිතයේදීම සංඥා වේදිත නිරෝධයටපත් වෙලා අරමුණු ගන්නෙ නැතිව සංඥා වේදනා නිරුද්ධ කරලා බොහෝ වෙලාවක් පවතින්නට පුළුවන්. ඒකට කියනවා නිරෝධ සමාපත්තියයි කියලා. මේ විදිහට අපි සමාපත්තිය කියන්නේ සමවැදීම කියන එක. පරිබාහිර අරමුණු අරගන්නේ නැතිව අපට අදාළ අරමුණේම බොහෝ වෙලාවක් පැවතීමට කියනවා සමවැදීම කියලා. මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ කුසලයට සමවැදීම ගැන නෙවෙයි අකුසලයට සමවැදීම ගැන. හැබැයි අපි අකුසලයට සමවැදීම කියන කාරණාව තේරුම් බේරුම් කරගන්නේ කුසල සමාපත්තියකට සමවැදීම පිළිබඳව අවශ්‍ය උපදෙස් හා කරුණුකාරණා විශාල ප්‍රමාණයක් දැන ගැනීම පිණිස. අපේ පින්වත්නි අපි හැමෝම භාවනා කරන්න උත්සාහ කරද්දී අපට මතුවෙන යම් යම් ගැටලු තියෙනවා. ඒ ගැටලු බොහෝමයකට මේ සූත්‍රයෙන් අපට පිළිතුරු හම්බ වෙනවා. ඒ නිසා භාවනා කරන හැම දිනාටම මේ සූත්‍රයෙන් ගන්න බොහෝ දේ තියෙනවා. ඒ වගේම එදිනදා ජීවිතේ අපි කොහොමද භාවනාව සඳහා කාලය වෙන් කරගන්නේ? බාහිර ගැටලු වලින් බාධාවක් නොවි අපි කොහොමද භාවනාව පවත්වන්නේ? මේ ආදී බොහෝමයක් ප්‍රායෝගික ගැටලු වලට මේ සූත්‍ර දේශනාවෙන් අපට පිළිතුරු හොයාගන්න පුළුවන්. එනිසා මේක බොහෝම හොඳින් සතිමත්ව සිහිමත්ව මේ කියන කරුණු කාරණා ඔක්කොම හිතට වදින විදිහට මේ සූත්‍ර දේශනාව හැමෝම හොඳින් ශ්‍රවණය කරන්නට කියලා මම නැවතත් සිහිපත් කරනවා. අකුසල සමාපත්තියයි කියලා කියන්නේ අකුසලයට සමවැදීම කියන එක. අපේ මනස දීර්ඝ කාලයක් සංසාරේ පුරුදු වෙලා තියෙන්නේ, හුරු වෙලා තියෙන්නේ, ඇබ්බැහි වෙලා තියෙන්නේ අකුසල් දහම් ඇසුරු කරන්නට. ඒ වගේම අපිට හොඳ අභ්‍යාසයක් තියෙනවා, හොඳ පළපුරුද්දක් තියෙනවා. අනිත් සියල්ලෙන්ම බැහැර වෙලා අකුසලයේ තුලට கிඳා බැහැගෙන ඉන්නට. ඒ තමයි මේ සූත්‍රයේ ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරන කාරණාව. අපි හැම වෙලාවෙම සසර පුරාවටම බොහෝ සෙයින් අකුසලයේ තුල අපේ මනස පවත්වලා හොඳ ජවයක්, හොඳ පුරුද්දක්, ඒ වගේම හොඳ අභ්‍යාසයක් අපි සංසාරේ භවයෙන් භවය කරලා තියෙනවා මේ අකුසලයේ තුල හොඳට සිත පවත්වන්නට. ඒ නිසා මේ අකුසලයේ තුල සිත පවත්වන්නට අපට අමුතු උත්සාහයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අර සංසාර පුරුද්දට වාගේ નિરાයාසයෙන්ම මේ අකුසලයේ තුල අපේ සිත පවතිනවා. ඉතින් මේ සූත්‍ර ධර්මදේශනාවේදී අද ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරන්නේ ඔන්න ඔය අකුසල සමාපත්තිය පිළිබඳව. අපේ පින්වත්නි අපේ සිතට රාගයක්, ද්වේෂයක් වාගේ ප්‍රබල මනෝභාවයක් ඇති වුනහම අපි හිතමුකෝ යම් අවස්ථාවකදී තමන් වැඩ කරන කාර්යාලය හෝ වෙනත් පිරිසක් අතර ඉන්නකොට එතනදී එක්කෙනෙක් අපට මොනවා හරි අපේ හිත රිදෙන, අපිට අවකැපෙන, අපේ සිතට යම් දෝමනස්සයක් ඇති කරන වචනයක් කියනවා. මොනවා හරි කතාවක්, අතීතයේ සිද්ධ වෙච්ච සංසිද්ධියක් හෝ අපේ ජීවිතයේ තියෙන යම්කිසි අඩුපහඩුවක් හෝ අරගෙන යම්කිසි කට කැඩිච්ච කතාවක් කියනවා. අපේ භාෂාවෙන් කිව්වොත් අපට ඒ වෙලාවට ඒ පිරිස අතර ඉන්න නිසා ඒ වෙලාවේ අපි පොඩ්ඩක් ඒක අහලා hina වෙලා ඒක නිකන් අර විහිළුවකට වාගේ අරගෙන පොඩ්ඩක් නිහඬ වෙනවා. ඒක ඒ තරම් දෙයක් නෙවෙයි කියලා අපි ඒ අවස්ථාවේ හිතනවා. හැබැයි ඒ අවස්ථාවේ හැටියට අපි ඒක පස්සෙන් එතරම්ම එලවන්නේ නැහැ. හැබැයි අපිට පස්සේ මෙහෙම හිතෙනවා. මොකක්ද ඒ පුද්ගලයා කිව්වේ? එයා කොහොමද ඒක කිව්වේ? මොකක් හරි මම ගැන මම නැති වෙලාවේ මේ කට්ටිය ඔක්කොම එකට එකතු වෙලා කතා වෙලා තියෙනවා. මං ඊයේ දැක්කා අහවල් අයත් එක්ක මේ පුද්ගලයා කතා කර බොහෝ වෙලාවක් ඉන්නවා. අනිවාර්යයෙන්ම
ඒ මිනිස්සයා එකත් එකටම මොකක් හරි ඒ සිද්ධිය ගැන මේ පුද්ගලයා අතින් කියලා ඇති. සමහර විට ඒ පුද්ගලයා වැඩියනුත් එක්ක මගේ නැති වැරදිත් එක්ක මේ පුද්ගලයා අතින් කියලා ඇති කියලා අපට මේ විදියට හිතෙනවා. ඒ මිනිහත් එච්චර හොඳ කෙනෙක් නොවෙන නිසා අනිවාර්යයෙන්ම මං ගැන මොනවාම හරි දෙයක් කියන්න ඇති. මොනවා කිව්වද දන්නේ නැහැ. දැන් අපි මේ සිද්ධිය මෙහෙම අපට හිතෙන සිද්ධිය අපි උපකල්පනය කරලා බලමු මේ අකුසල සමාපත්තිය ගැන හරියටම තේරුම් ගන්නට. මේ මිනිස්සයා අපේ අඩුපහඩු මොනවා හරි දැනගෙන ඇති අසවල් අය මෙහෙම කේලම් කියන්න ඇති. ඒ නිසා තමයි එදා අර වෙලාවේ අර වගේ කතාවක් කටකැඩෙන කතාවක් කිව්වේ කියලා අපට මෙහෙම නැවත මනසට සිහි ගැන්වෙනවා. දැන් අපි මේ හරහා පුංචි චිත්‍රයක් ගොඩනගා ගන්නවා. මොන වගේද? ඒ චිත්‍රය තුලින් අර වචන ටික අපි විවිධාකාරයෙන් අර්ථකථනය කරනවා. දැන් බලන්න සමහර වෙලාවට ඇත්තටම සිදු නොවුණු සංසිද්ධියක් අර කියපු පුංචි වචනය අල්ලගෙන අපි අපේ හිතේ ගොඩනගා ගත්තා. සමහර වෙලාවට ඒ කට්ටිය කතා කර හිටියේ ඔෆිස් එකේ වෙන මොනවා හරි වැඩක් ගැන වෙන්න පුළුවන්. හැබැයි මම දැක්කා ඒ කට්ටියත් එක්ක එයා කතා කර ඉන්නවා. ඒ වගේම ඒ සිද්ධියත් අර පස්සේ වෙලාවක කියපු කඩකැඩිච්ච වචනෙත් කියන මේ සිද්ධි ටික එකට ගලපගෙන මම මගේ හිතේ ලස්සන චිත්‍රයක් හදා ගන්නවා මෙහෙම දෙයක් වෙන්න ඇති කියලා. මෙන්න මේ විදිහේ සිතුවිල්ලක් අපි ගොඩනගා ගන්නවා. දැන් අන්න ඒ චිත්‍රය තුලින් අර වචන ටික අපි විවිධාකාරයෙන් අපේ මනසින් අර්ථකථනය කරනවා. නොඑක ආකාරයෙන් මේ සිද්ධියට අපි හිතෙන් හදාගත්තු සිද්ධියට අදහස් එකතු කරනවා. එහෙම එකතු කරලා හිතන්න අපේ මනසේ අර වචන කිහිපය වටා ලොකු මනෝභාවයක් ලොකු කතාවක් ගොඩ නැගෙනවා. ලොකු චිත්‍රයක් අපේ මනස වටේ ගොඩ නැගෙනවා. ඒකට අකමැත්තෙන් අපි ඒ සමග තර්ක කරනවා. ඇයි මේ මිනිස්සයා ඔහොම හැමෝම ඉදිරිපිට මට ඔය වාගේ කටකැඩිච්ච වචනයක් කිව්වේ? මම කොච්චර මේ මිනිස්සයාට උදව් කරලා තියෙනවද? ඒ මිනිස්සුන්ට මං කොච්චර ඒ අය අමාරුවේ වැටිච්ච වෙලාවේ පිහිට වෙලා තියෙනවද? මං කොච්චර මිල මුදල් දීලා තියෙනවද? කාලයෙන් ධනයෙන් ශ්‍රමයෙන් මේ මිනිස්සුන්ට මං කොච්චර පිහිට වෙලා තියෙනවද? කිසිම කෙලෙහි ගුණයක් නැති මිනිස්සු මේ විදිහට නොඑක ආකාරයෙන් අපි ඒ ගැන හිතනවා. මුලදි බලන්නකෝ අර වචන ටික ඇහුණු වෙලාවේ ඒ වචන ටික කියනකොට hina වෙලා පැත්තකට වුණා. ඒ ගැන අපේ හිතේ වැඩියේ පස්සෙන් පන්න මනෝභාවයක් ඇති උනේ නැහැ. දැන් අපි මනසෙන් අර චිත්‍රය ගොඩනගා ගත්තට පස්සේ දැන් ටිකක් වෙලා යනකොට hina වෙන්න බැරි තත්වයකටපත් වෙලා තියෙනවා. දැන් අඩණ්ඩ වෙන තත්වයකට තරහ වෙන තත්වයකට ඇස් දෙක රතු වෙන තත්වයකට මූණ කළු වෙන තත්වයකට දැන් අපේ මනස ටික ඇවිල්ලා තියෙනවා. මේ විදිහේ තත්වයක් උද්ගත වුණාම අර මොලින් නොතිබුණු එක්තරා මනෝභාවයක් අපේ මනසේ දැන් ටිකෙන් ටික වර්ධනය වෙලා. මොකක්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ? ද්වේෂය ටික අපේ මනසේ වර්ධනය වෙලා. මේකට තමයි අපේ පින්වත්නි කියන්නේ අකුසල භාවනාව කියලා. දැන් භාවනාව කියන්නේ මොකක්ද? වඩනවා කියන එක. මොනවද වඩන්නේ? අපේ මනසේ තියෙන මොනවා හරි ගුණාංගයක් හෝ අගුණයක් හෝ නැවත පුරුදු කරනවා වඩනවා කියන එකට තමයි භාවනාව කියලා කියන්නේ. චෛතසික ධර්ම වඩනවා. චෛතසික ධර්ම කොටස් දෙකක් තියෙනවානේ. කුසල පාක්ෂික චෛතසික ධර්ම, අකුසල පාක්ෂික චෛතසික ධර්ම කියලා. අපට ඕනනම් පුළුවන් කුසල් වඩන්නේ කුසල පාක්ෂික චෛතසික ධර්ම ඒ කුසල බලවේගයන් අපේ සිතේ නැවත වැඩිම වශයෙන් නැවත ඇති කරලීම් වශයෙන් අපට ඒක වඩන්න පුළුවන්. ඕනනම් පුළුවන් අපට අකුසල වඩන්නත්. හැබැයි નિરાයාසයෙන්ම කරන දේ තමයි ඔය විදිහට අකුසල් වැඩෙන එක. ඒක අකුසල භාවනාව කියලා කියනවා. මොකද සංසාරේ පුරාවට අපි මේ අකුසල් වැඩිම හොඳට හුරු පුරුදු කරලා තියෙන නිසා નિરાයාසයෙන්ම කුසලයට වඩා ඉක්මනින් අපේ හිතේ මේ අකුසල චෛතසික ධර්ම වැඩිවීමටපත් වෙනවා. කියන්නේ අකුසල් භාවනාව අපට හොඳට සසර හුරු පුරුදු එකක් නිසා. ඊට පස්සේ අපි කාර්යාල වේලාව නිම වුණාම ඔන්න ඇවිල්ලා බස් එකට ගොඩ වෙනවා. දැන් මේ චිත්‍රය මම මේ කියන කතාව ඔයාලා හොඳට ඔයාලගේ හිතෙන් මවලා බලන්න ඇත්තටම මේ මෙහෙම සංසිද්ධි අපේ ජීවිත ගමනේ සිද්ධ වෙනවා නේද කියලා. දැන් ඊට පස්සේ අපි ඔන්න කාර්යාල වේලාව ඉවර වුණා. අපි හැමදෙනාම ඇවිල්ලා බස් එකට ගොඩ වුණා. බස් එකේ එනකොට
අපට ඒ වෙලාවෙත් අර වචන ටිකම මතකෙට එනවා. අර සංසිද්ධියම අර හිතෙන් හදාගත්තු චිත්‍රයම අපේ මනසට ඇදී ඇදී එනවා. ටිකට් කඩන මිනිස්සයා ඇවිල්ලා ටිකට් දෙන්න කෑ ගහනවා. ඒත් අපිට කිසි හාවක් හුවක් නැහැ. ළඟ ඉන්න මිනිස්සු නොයේ කෝපදූප කතා කරනවා. ලොතරැහි විකුණන මිනිස්සයා කෑග ගහ ලොතරැහි විකුණනවා. අනිත් අය තව තව නොයෙක් දේ කතා කරනවා. බස් එකේ සමහර වෙලාවට හෝන් ගහනවා, සමහර වෙලාවට බ්‍රේක් ගහනවා. දැන් Tamanට ඒ එකක්වත් අර Tamanගේ අකුසල සමාපත්තිය වඩන්න, අකුසල සමාපත්තිය තුල ඉන්න, අකුසල සිත වඩන්නට, අකුසල භාවනාව කරන්නට දැන් ඒ එකක්වත් බාධා නෙවෙයිනේ. හොඳට බලන්නකෝ. ඒ එකක්වත් දැන් අපට බාධාවක් නෑ. අපි දිගටම අර ද්වේෂය වඩාගෙන අර එහෙම කියන්නේ නැති, අර එහෙම හිතන්නේ නැති, මොනවා හිතුවද දන්නේ ඇයි එහෙම කිව්වේ? මේ විදිහට හිතාගෙන නැවත අර අකුසල භාවනාව පුරුදු කරගෙන යනවා. තමන්ගේ භාවනාව දිගටම කරගෙන යනවා. අනිත් අය සද්ද කළා කියලා, ඇඟේ හැප්පුණා කියලා, ටිකට් ගන්න කිව්වා කියලා ඒ මොකකින්වත් අපිට දැන් ඒ අපේ භාවනාවට කිසිම බාධාවක් නැහැ. දැන් අපි හිතන්නේම අර මිනිස්සයා මොකක්ද කිව්වේ? ඇයි එහෙම කිව්වේ? කවුද මේ තොරතුරු ටික මෙයාට කියන්නේ නැත්තේ? මගේ සිද්ධිය ඔක්කොම මෙයා දන්නවද? ඇත්ත මෙයාට කියන්නේ නැද්ද? නැත්තම් බොරු ටිකක් මං ගැන හදලා කියන්නේ නැද්ද? මොනවා කියන්නේ නැද්ද? ඔය ටිකත් එක්ක අපි ටිකෙන් ටික අපේ මනස වැඩෙන්න පටන් ගන්නවා. වෙනදා අපට පැය එකහමාරක් බස් එකේ යන්න ඕන නම් අද විනාඩි 10ක් ගත වුණාද කියලාවත් අපට තේරෙන්නේ නැහැ. ඇයි මේ අකුසල භාවනාව තුල අපි ඉන්නේ? බස් එක අදාළ තැනට ගිහිල්ලා අපිට බහින්න කියලා ළඟ ඉන්න කෙනෙක් කිව්වට පස්සේ සමහරට අපිටම සමහරලාවට නිකන් ඉවට වගේ දැනෙන්න පුළුවන් අපි බහින තැනට ආවා කියලා අපි ඉක්මනින් බස් එකෙන් බැහැ ගන්නවා. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා මූණකට හොදගෙන නාලා කෑම එහෙම කාලා රූපවාහිනිය බලනවා කියලා හිතන්නකෝ. මේවා කරන අතරෙත් අපේ වැඩේ දිගටම කරගෙන යනවනේ. මූණ හොදනකොට අම්මා මොනවා හරි කිව්වොත් ඒක ඇහෙන්නෙත් නෑ. නෝනා කිව්වට මහත්තයා කිව්වට ඒක ඇහෙන්නෙත් නෑ. අර සිද්ධියම නැවත හිත ඉන්නේ. නිසා මූණ හොදනකොට, නානකොට, කෑම කනකොට, දැන් රූපවාහිනිය බලනකොට මේ හැම වෙලාවෙම හිත ඉන්නේ අර සිද්ධිය. ඒක දිගටම කරගෙන යනවා. මේ මොකකින්වත් අපට කිසිම බාධාවක් නොවේ. දිගටම මේ අකුසල සමාපatti අපට පවත්වාගෙන යන්න පුළුවන්. මේ මොකක්ද? මේකට තමයි අපේ පින්වත්නි කියන්නේ අකුසල භාවනාව කියලා. දැන් අර බස් එකේදී ඇයි අපට කාලය එපමණ ගිය බව නොදැනුනි? බාහිර එකම මනෝභාවයකින්වත් අපේ මනසට බාධාවක් උනේ නැහැ. අදාළ අරමුණම විතරයි. ඒකට තමයි කියන්නේ සමවදිනවා කියලා. අපි අර ද්වේෂ සහගත අරමුණටම තමයි අපේ මනස දිගටම පැවතුනේ. ඉතින් ඔකට තමයි කියන්නේ අකුසලයට සමවදිනවා. සමාපatti, අකුසල සමාපatti, අකුසලයට සමවදිනවා කියන්නේ ඒකට. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා සමහර වෙලාවට අපි රූපවාහිනිය දිහා බලාගෙන ඉන්නවා. නමුත් ඒක යන්නේ මොනවද කියලා අපි දන්නේ නැහැ. එතකොටත් ඒක අපට බාධාවක් වෙන්නේ නැහැ අපි අර අකුසල සමාපත්තියට, අකුසල භාවනාවට. රූපවාහිනිය බලන්න කොතරම් කැමති වුණත් ඒක බාධාවක් වෙන්නේත් නැහැ. අපි ද්වේෂය නැමැති මනෝභාවයට සමවැදිලා. පහවදා අපි කාර්යාලයට ගිහිල්ලා අර මිනිස්සයා දකිනකොටම සමහර වෙලාවට ඒ මිනිස්සයාට බැනවදින්න තරම්, පාරක් ගහන්න තරම් අපේ මනසේ ආවේගය වර්ධනය වෙලා ද්වේෂය හොඳට වැඩිලා. අකුසල භාවනාව, අකුසල සමාපත්තිය කිව්වේ ඔන්න ඕකට තමයි අපේ පින්වත්නි. බොහෝ අවස්ථාවල අපට මෙහෙම වෙනවා. සමහර වෙලාවට යම්කිසි සීනුවක් අපි කියමු මොකක් හරි තදින් ශබ්දයක් ඇහෙන ශබ්ද විකාශන යන්ත්‍රයක් ගාවටම වෙලා අපි කතා කර ඉන්නවා. හැබැයි සීනුව ගැහුවට ඒ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් මොනවා හරි බලවත් හඬක් ඇහුණත් අපට ඒක ඇහෙන්නේ නැහැ. මොකද අපේ කම්බි හිරි වෙලාද? නෑ, එහෙමත් නෑ. එහෙනම් මොකක්ද උනේ? ඒකට කියන්නේ අපේ මනස ඒකට යොමු වුණේ නෑ. ඒක මනසට ගත්තේ නෑ. ඒ සීනු හඬ වේවා, ඒ ශබ්ද විකාශන යන්ත්‍රයේ හඬ වේවා අපේ මනසට ගත්තේ නෑ. එහෙනම් ඊට වඩා දෙයක් අපේ මනසේ තිබිලා තියෙනවා. අපි එක්තරා මනෝභාවයකට සමවැදිලා තියෙනවා. සීනු හඬ නොහැසෙන තරමට, අර ශබ්ද විකාශන යන්ත්‍රයේ හඬ නොහැසෙන තරමට. අපේ පින්වත්නි මේක ඔබට පිළිගන්න පුළුවන්. මෙහෙම සිද්ධි ඔබට වෙලා තියෙනවද? සමහරවිට අම්මා කතා කරනවා, නෝනා කතා කරනවා, දරුවෝ කතා කරනවා, ඇහෙන්නේ නැහැ. ඔබ යම්කිසි මනෝභාවයකට සමවැදිලා, යම්කිසි භාවනාවකට සමවැදිලා. අපේ පින්වත්නි මේක ඔබට මං හිතන්නේ අත්දැකීමෙන්
ලැබිලා ඇති. ඕනම කෙනෙකුට මේ වගේ අත්දැකීමක් ලැබිලා ඇති. සමහර වෙලාවට අකුණක් පිපුරුවත් අපි දන්නේ නැති තරමටම යම් යම් මනෝභාවයන්ට අපට සමවදින්න පුළුවන් කියන එක ඔබ අත්දැකීමෙන් දන්නවා ඇති. මතක තියාගන්න අපට මේ කුසල භාවනාවට සමවදින්න මෙච්චර අමාරු වුණාට මේ අකුසල භාවනාවට සමවදින්න මෙච්චර දක්ෂතාවයක් අපේ පින්වත්නි අපි ගාව තියෙනවා. එපමණ හොරට සමවදින්න පුළුවන් වෙන්නේ අකුසලයට විතරයි. කුසලයට සමවදින්න එහෙම පහසු නෑ අපිට. නමුත් අපි මේක තේරුම් ගත්තොත් කුසල භාවනාවට සමවදින්නත් අපහසු නෑ. මේ අකුසල භාවනාවට අපි සමවදින ක්‍රමය හරියටම තේරුම් ගත්තොත්, ඒ ක්‍රම විධිවිධාන ටික හරියටම තේරුම් ගත්තොත්, ඒක මනසට දාගත්තොත්, ඒකම අනිත් පැත්ත වුණු මේ කුසල භාවනාවට සමවදින්නත් එච්චර අපහසුතාවයක් වෙන්නේ නෑ. ඕකමයි අපිට කරන්න තියෙන්නේ කුසල භාවනාවට සමවදිනකොට. මේ අකුසල භාවනාවට සමවදිනකොට කරන එකම තමයි කුසල භාවනාවට සමවදිනකොටත් අපට කරන්න තියෙන්නේ. නමුත් කුසල භාවනාව කරන්න ගියාම අනේ මට කකුල නමන්න බෑ, මගේ කකුල දිගාරින්න බෑ, මගේ කොන්ද කැක්කුමයි, අවට කට්ටිය කෑ ගහනවා, අනිත් අය ශබ්ද කරනවා, ඒ නිසා මගේ භාවනාවට ඒක බාධාවක්. ඒ වගේම අපි දැන් සමහර වෙලාවට වයස්ගත වෙලා ඕවා අපට කරන්න බෑ, ඕවා අපට තේරෙන්නේ නැහැ. මේ දවස්වල අපිට වැඩ වැඩි, රාජකාරී බහුලයි, ගෙදර දොරේ වැඩ වැඩි, ළමයින්ගේ ප්‍රශ්න වැඩි, බාහිර ප්‍රශ්න වැඩි. ඒ වගේම දරුවගේ ඉගෙනීම් කටයුතු සඳහා මට ගොඩක් කටයුතු දෙන්න තියෙනවා, ආර්ථික ප්‍රශ්න තියෙනවා. මේවා ඔක්කොම තියෙද්දි ගෙදර ඉඳගෙන නම් මේක කරන්න බෑ. මේ හැම දෙයක්ම තියෙද්දි මට මේ වගේ ප්‍රශ්න ගොන්නක් තියෙද්දි මට මේක ගෙදර ඉඳගෙන කරන්න බෑ. නිසා මම හුදකලා වෙන්න යන්න ඕනේ, වනාන්තරයකට යන්න ඕනේ, පන්සලකට යන්න ඕනේ. විවේකයක් ලැබුණු වෙලාවක තමයි මට මේක කරගන්න පුළුවන් වෙන්නේ. කොහොම හරි ඒ වගේ විවේක තැනකට ගිහිල්ලා මම භාවනා කරනවා කියලා හිතාගෙන ඉන්නවනේ. දැන් මේ වගේ ප්‍රශ්න ගොඩක්, මේ වගේ බාධා ගොඩක් එනවනේ අපි කුසල භාවනාවක් කරන්න හිතුවාම. එතකොට අර අකුසල භාවනාව කරගෙන යද්දි අපට දරුවෝ ප්‍රශ්නයක් වුණාද, ගේ දොර ඉඩ කඩම් ප්‍රශ්නයක් වුණාද, ආර්ථිකයේ ප්‍රශ්නයක් වුණාද, ඒත් නෑනේ. කොන්දේ ප්‍රශ්නයක් ආවද, කොන්දේ අමාරුවේ, කකුලේ අමාරුවේ, කකුල නමන්න බැරි එකේ, දන හිස් අමාරුවේ, මේ එකකවත් ප්‍රශ්නයක් ආවද, ඒ එකක්වත් ප්‍රශ්නයක් වුණේ නෑනේ. ආර්ථික ප්‍රශ්නයක් වුණෙත් නෑනේ, කොන්ද ප්‍රශ්නයක් වුණෙත් නෑ, අතපය ප්‍රශ්නයක් වුණෙත් නෑ. බස් එකද, මහා මගද කියන එක මේ කිසි දෙයක් අපිට ප්‍රශ්නයක් වුණේ නෑනේ. ඒ වගේම රූපවාහිනිය දාලාද තියෙන්නේ, ළමයි කෑ ගහනවද, ළමයි පාඩම් කරනවද, මේ මොකක්වත් අපට ප්‍රශ්නයක් වුණේ නෑනේ. මහත්තයා බීලා ඇවිල්ලාද, මේවා කිසිම එකක් අපට ප්‍රශ්නයක් වුණේ නෑ. එහෙනම් ඇයි අපේ පින්වත්නි මේ කුසල භාවනාවට විතරක් අපට මේ විදිහට ප්‍රශ්න එන්නේ? අපේ පින්වත්නි කාලයක් අකුසලයේ සමග වැඩිලා තියෙන හින්දා අපට ඒවාට ඇබ්බැහි වෙලා, ඒ අකුසල සමාපත්තියට අපි ඇබ්බැහි වෙලා තියෙනවා. හරියට කෝච්චියක් රේල් පීලි දෙක උඩ තියලා ඉන්ජිම ක්‍රියාත්මක කළාම බාධාවක් නැතුව යනවා වාගේ. ඒක පිටපනින්නේ නැතිව පාලනය කරගන්න විතරයි ඕනේ. එන්ජිම පණ ගැන්නුවාට පස්සේ ප්‍රියෙල්ලෙන් පිටපනින්නේ නැති වෙන්න පුංචි පාලනයක් තිබ්බනම් ඒක ඊටාම පහසුවෙන් ඒ රේල් පීලි දෙක උඩ යනවා. කෝච්චිය යනවා දිගටම අර පීල්ල දිගේ. අන්න ඒ වාගේ අකුසලය දීර්ඝ කාලයක් මේ සංසාරේ පුරුදු පුහුණු කරලා තියෙන නිසා පීල්ල උඩින් තිබ්බා වාගේ බාධාවක් නැතුව ඒ අකුසල සමාපatti අපේ සිත ඇතුළට ඇදීගෙන යනවා. හැබැයි අපේ පින්වත්නි කුසල භාවනාව කරගෙන යනකොට එහෙම නෑනේ. ඒක හරියට නිකන් මහපාරේ වාහනයක් එලවනවා වාගේ. අරහෙන් වාහන දානවා, මෙහෙන් වාහන දානවා, අහරින් බයික් දානවා, මෙහෙන් වීල් දානවා, ඉස්සරහින් සමාට වාහන බ්‍රේක් ගහනවා. ඉතින් මේ විදිහට වාහන වලින් බේරිලා අපට යන්න ලොකු ව්‍යායාමයක් ඕනේ, ලොකු උත්සාහයක් ඕනේ, හොඳ සතියක් ඕනේ, හොඳ සිහියක්, හොඳ සිහි කල්පනාවක් අපට ඕන වෙනවා. හැබැයි මේ ඔක්කොම බාධක මතක තියාගන්න අපට තියෙන්නේ මේක තරමක් දුරට තේරුම් අරගෙන කුසල භාවනාව ටිකක් පුහුණු වෙනකන් විතරයි. කොහොම හරි ක්‍රමයක් හොයාගෙන හරියට මේ ක්‍රමේ හඳුනාගත්තොත් කෝච්චිය පාරේ යනවා වාගේ නෙවෙයි, ආකාශයේ ගුවන් යානයක් එළවනවා වාගේ ඕනම දිශාවකට ඕනම වෙලාවක ඉතා පහසුවෙන් හසුරවන්න පුළුවන් මේ කුසල භාවනාව කියන එක. එතරම්ම සැහැල්ලුයි මේ කුසල භාවනාව කියන එක. නමුත් අපේ පින්වත්නි අපට මේක කරගන්න බැරි තාම අපි මග හඳුනගෙන අවතීර්ණ වෙලා නැති නිසා.
කොහොමද වෙන්නේ කියලා අපි හරියටම තේරුම් අරගෙනත් නැහැ. ඒ නිසා කොහොමද කළ යුත්තේ කියලා තේරුම් ගන්න හොඳ ක්‍රමයක් තමයි අකුසල භාවනාව සහ මේ කුසල භාවනාව සංසන්දනය කරලා බලන එක. ඒ තමයි මේ සූත්‍ර ධර්ම දේශනාව අපේ සත්පුරුෂ පින්වතුන්ට කියලා දෙන්නට අපි බලාපොරොත්තු වුණේ මෙන්න මේ කුසල භාවනාවයි අකුසල භාවනාවයි කියන දෙක සංසන්දනය කරලා බැලුවොත් අපට පුළුවන් වෙනවා මේ කුසල භාවනාව ඊටා පහසුවෙන් වඩා ගන්නට යම්කිසි ක්‍රම උපායක් හදා ගන්නට මාර්ගයක් විවර කර ගන්නට මේ විදිහට අපි අකුසල් වඩනවා අකුසලයට සමවදිනවා ඒ කුසලයට සමවැදුනහම බාහිර අරමුණු බාධාවක් වෙන්නේ නැහැ. දැන් අපි බලන්නකෝ අකුසලයට සමවැදුනහම බාහිර අරමුණු අපිට බාධාවක් වුණේ නැහනේ. ඒ තුලම සමවැදීගෙන ඉන්න අපට පුළුවන්කම තිබුණා. හැබැයි කුසල භාවනාව සාර්ථක කරගන්න අපට නොඑක් බාධක ආවා, නොඑක් කම්කටොළු ආවා, නොඑක් දේවල් කුසල භාවනාවට සමවැදිලා ඉස්සරහට පවත්වාගෙන යනකොට අපිට ආවා. ඒ නිසා කුසල භාවනාව සාර්ථක කරගන්න මේන් අපට බොහෝ දේ ඉගෙන ගන්න පුළුවන් මේ අකුසල භාවනාවට සමවැදීම සම්බන්ධව කරන ඒ ව්‍යායාමය ඒ කටයුත්ත පිළිබඳව අධ්‍යයනය කළාම දැන් අපි එකින් එක අරගෙන බලමු මේ කාරණා සම්බන්ධව. ඉතින් මේකට හොඳට අවධානය දීලා අපේ සත්පුරුෂ පින්වතුන් අහගෙන ඉන්න මේ සාකච්ඡාවට හොඳට අවධානය දෙන්න අවධානය දීලා අහගෙන ඉන්න. ඇත්තටම ඔබට කුසල භාවනාවක් ඉතා පහසුවෙන් කරගන්න මේ කරුණු කාරණා ටික තේරුම් බේරුම් කරගත්තාම පුළුවන්කම ලැබෙනවා. අපේ පින්වත්නි ප්‍රධානම කාරණයක් තමයි අපි කුසල භාවනාවේදී මොකක් හරි වාක්‍යයක් අරගෙන ඒක මෙනෙහි කරන්නයි උත්සාහ කරන්නේ. මොකද අපි කුසල භාවනාවක් වඩන්න ගියාට පස්සේ අපේ කමටහන් දෙන ගුරුවරයා හෝ එහෙම නැත්නම් භාවනාව සඳහන් වෙලා තියෙන යම් පොත්පත්වල හරි මෙන්න මේ විදිහේ මේ භාවනාව මානසිකාර කරන්නයි කියලා යම්කිසි ක්‍රමයක් ඒ වගේම යම්කිසි වාක්‍යයක් මෙනෙහි කරන්න ඕනේ යම්කිසි වාක්‍ය ඛණ්ඩයක් නැත්නම් භාවනා කොටසක් තියෙනවා මේ කොටස නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ කියලා. එහෙම එකක් තියෙනවානේ. දැන් බලන්න මෛත්‍රී භාවනාව කරන්න ගියපුවාම සාමාන්‍යයෙන් අපි සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දුකින් මිදෙත්වා කියලා මේ වාක්‍ය ටික අපි නැවත නැවත හිතනවා. ඒ වගේම මම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ ආදි වශයෙන් අපි යම්කිසි වාක්‍යයක් හදාගෙන ඒ වාක්‍යය තමයි නැවත නැවත මෙනෙහි කරන්නේ අපේ හිතේ මෛත්‍රිය වඩා ගන්න මේ කුසල භාවනාව වඩා ගන්න. එහෙම හිතුවා කියලා අපේ පින්වත්නි අපේ මනස වැඩෙන්නේ නැහැ. අර අකුසල භාවනාව කරනකොට කොහොමද අපි හිතුවේ? අර මිනිහා මට දොස් කිව්වා, අර මිනිහා මට දොස් කිව්වා, ඒ මිනිහා දොස් කිව්වා, ඒ මිනිහා නරකයි, ඒ මිනිහා නරකයි, ඒ මිනිහා මට දොස් කිව්වා කිය අපි යම්කිසි වාක්‍ය ටිකක් කඩපාඩම් කරගෙන මෙහෙම වැඩුවද? මෙහෙම වැඩුවා නම් අපිට කවදාවත් දේශය වැඩෙයිද? නිකමට අපේ පින්වත්නි හිතලා බලන්නකෝ. අපි හිතුවේ කොහොමද එහෙමනම්? ද්වේෂය අපි හිතුවේ ද්වේෂය වැඩෙන විදිහකට අපි හිතුවේ. එහෙම හිතුවා නම් කවදාවත් අපට ද්වේෂය වැඩෙන්නේ නැහැ. වාක්‍යයක් හදාගෙන හිතුවා නම් අපට කවදාවත් ද්වේෂය වැඩෙන්නේ නැහැ. එහෙමනම් අපි කොහොමද ද්වේෂය වැඩෙන්න හිතුවේ? ඒ කිව්ව කාරණාව ගැන විවිධ පැති වලින් හිතුවා. විවිධ කෝණ වලින් හිතුවා. ඒ වගේම එක එක දේවල් උපකල්පනය කර මනසින් ගැටුණා. පියවරෙන් පියවර මේ ද්වේෂයේ ගැඹුරටම ගියා. එහෙම යනකොට තමයි අපේ මනසේ ද්වේෂය කියන ධර්මතාවය හොඳට වැඩුණේ. අර පහවදා ඔෆිස් එකට ගිහිල්ලා මේ මිනිස්යාගේ කනට පාරක් ගහන්න තරම් අපේ ද්වේෂය හොඳට වැඩුණේ. අන්න ඒ විදිහට අපි ද්වේෂය වඩාගෙන ඇතුළට ගියපු නිසා අපේ වාක්‍ය වැඩුවා නෙවෙයි. කටපාඩම් කරගෙන වැඩුවා නෙවෙයි. අපේ මනසෙන් එක එක විදිහට උපකල්පන ගොඩනගාගෙන අපටම අවතීර්ණ වෙච්චි අපටම නියම වෙච්චි අපටම ආවේනික වෙච්ච ක්‍රමයකට තමයි අපි මේ ද්වේෂය වඩාගෙන ගියේ. එහෙමනම් අපේ පින්වත්නි මෛත්‍රිය වඩද්දී අපි සුවපත් වෙත්වා කීමෙන් නෙවෙයි මේ මෛත්‍රිය වැඩෙන්නේ. දැන් අපි පුරුදු වෙලා තියෙන්නේ මේ විදිහට. මම වෛර නොවෙමි, මම තරහ නොවෙමි, මම නිදුක් වෙමි, මම නිරෝගී වෙමි, මම සුවපත් වෙමි ආදි වශයෙන් අපි අර එක්තරා වාක්‍ය ඛණ්ඩයක් අරගෙන අපි ඔහේ මනසින් සිහිපත් කරන්න තමයි මෛත්‍රිය වඩනවා කියලා අපි පුරුදු වෙලා තියෙන්නේ.
අපේ පින්වත්නි මෙහෙම කිව්වා කියලා අපේ සිතේ මෛත්‍රිය වැඩෙන්නේ නැහැ. ඒ වචන ටිකත් එක්ක අපේ සිතේ යම්කිසි සමාහිත බවක්, යම්කිසි එකග බවක්, යම්කිසි සංසුම් බවක් නම් ඇති වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම. හැබැයි මෛත්‍රිය කියන එක එහෙම ලේසියකට වැඩෙන්නේ නැහැ. මෛත්‍රිය වැඩෙන්නේ කොහොමද? ඒකට දුක කියන්නේ මොකක්ද? දුකෙන් මිදෙන්නේ කොහොමද? සෝය කියන්නේ මොකක්ද? සුවපත් වෙන්නේ කොහොමද? මට සුවපත් වෙන්න බැරි වෙලා තියෙන්නේ මොකක් හින්දාද? මෙන්න මේ කරුණු ගැන අපි ගැඹුරින් ගැඹුරට හිතා බලන්නට ඕන. නැතුව නිකම්ම සුවපත් වේවා, දුකින් මිදේවා කියලා කිසිදු අර්ථයක් නැතිව, ඒ සංසිද්ධිය හදවතට දැනෙන්නේ නැතිව, ඒවා තේරෙන්නේ නැතිව නිකං වාක්‍යයක සිත පිහිටවාගෙන එකම අරමුණක සිහිය තියාගෙන සිතේ යම් සමාධියක් හදාගත්තා කියලා, එකග බවක් හදාගත්තා කියලා අපේ සිතේ අපේ පින්වත්නි මෛත්‍රිය වැඩෙන්නේ නැහැ. එහෙමනම් අපි මෙන්න මේ කියපු කරුණු ගැන ගැඹුරින් ගැඹුරට සිතා බලන්න ඕනේ. මගේ සෝයට බාධා කරන්නේ කවුද? මගේම මනෝභාවයන්. අපි දන්නවා ද්වේෂය මෛත්‍රියට ප්‍රතිපක්ෂයි කියලා. ද්වේෂය විතරද මෛත්‍රියට බාධා කරන්නේ නැහැ. සියලුම අකුසල පාප ධර්මයෝ මේ මෙත්තා විහරණයට බාධා කරනවා. මාන්නය නිසා කෙලෙස් අවුස්සනවා. එතකොට මනසේ මෛත්‍රියක් නැහැ. සංසුම් බවක් නැහැ. ඊර්ෂ්‍යාව නිසා, ඒ වගේම ක්‍රෝධය නිසා, වෛරය නිසා, තෘෂ්ණාව නිසා මේ හැම දෙයකින්ම තමන්ගේ මනසේ සුවපත් භාවය කෙලසෙනවා. සැබවින්ම සෝයට පැමිණෙන්නට නම් මම සුවපත් වෙම්මා කියන එක අර්ථවත් වෙන්නට නම් මේ විකෘති මනෝභාවයන්ගෙන් අපි නිදහස් වෙලා මනස සෞම්‍ය භාවයට, මුදු භාවයට පත් කරගන්නේ කොහොමද කියලා අපට අධ්‍යයනයක් කරන්න වෙනවනේ. එහෙම නැතුව මම සුවපත් වේවා, මම සුවපත් වේවා කියලා වඩා හිටපු පමණින්ම අපේ මනස සුවපත් වෙන්නේ නැහනේ. අපේ මනසේ රාගය ඇති වෙනවා නම්, ද්වේෂය ඇති වෙනවා නම්, මෝහය ඇති වෙනවා නම්, ඒ වගේම ඊර්ෂ්‍යාව ඇති වෙනවා නම්, අපට කේන්ති යනවා නම්, තරහ යනවා නම්, මේ වාගේ අකුසල මනෝභාවයන් අපේ සිතේ විටෙන් විට ඇති වෙනවා නම් අපේ මනස නිතරම ලෙඩ වෙනවා. අපේ මනස සුවපත් වෙන්නේ නැහැ. අපේ මනස නිදුක් වෙන්නේ නැහැ, නිරෝගී වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේවා අපේ සිතෙන් අයින් කරලා අපේ සිත සෞම්‍ය කරන්නේ, මුදුමොලොක් කරගන්නේ, සැනසෙල්ලටපත් කරගන්නේ කොහොමද කියන එක අපි ඉගෙනගෙන ඒවා සම්බන්ධව කළ යුතු ව්‍යායාමයන් කරලා අපේ මනස අපි ටික ටික සුවපත් කර ගැනීම තුළ, ඒකට අවශ්‍ය මානසිකාරයන් පැවැත්වීම තුළ තමයි අපේ సంతාන තුළ ටික ටික මෛත්‍රිය වැඩෙන්න පටන් ගන්නෙ. ඒ වගේම අන් අය සුවපත් කරන්නට නම් ඒ අය වෙත මේ මෘදු මොලොක් මනෝභාවය පතුරවා හරින්නේ කොහොමද කියලා අපට හඳුනා ගන්නට සිද්ධ වෙනවා. දැන් අපේ පින්වත්නි, අපි ওই මෛත්‍රිය ගැන චුට්ටක් කතා කළේ. අපි ආපහු බලමු අකුසලයේ ගැන. දැන් ද්වේෂය මතුවනහම අර විදිහට පියවරෙන් පියවර අපි නොඑක් පැති වලින් හිතනවා. හොඳට බලන්නකෝ, ද්වේෂය ඇති වුනහම අපි පියවරෙන් පියවර නැවත ඒ ද්වේෂය සම්බන්ධව හිතනවා. කොහොමද? ඒ මිනිස්සයා බැනපු හැටි සිහිපත් කරනවා. ඒ වගේම ඒ මිනිස්සයාට කවුද එහෙම කිව්වේ කියලා අපි හිතනවා. අර දෙන්නා එදා අර විදිහට කතා කර හිටියා නේද කියලා අපි ඒ සිද්ධි සිහිපත් කරලා බලනවා. ඒ වගේම ඒ මිනිස්සයා මං ගැන මොනවා හරි වැරදි දෙයක් කියන්නේ නැද්ද කියලා හිතනවා. එතකොට කොතනින්ද කාගෙන්ද මේක ආරංචි වෙන්නේ නැත්තේ කියලා හිතනවා. ඒ මිනිස්සයාට මම කොයිතරම් උදව් කරලා තියෙනවද කියලා හිතනවා. ඒ මිනිස්සයා ඒක කිව්ව හැටියට අවඥා සහගතව hina වුණු හැටි නිකන් හිතෙන් මැවිලා පේනවා චිත්ත රූප. දැන් මේවා ඔක්කොම සිතින් මවා ගන්නවානේ. මවා ගන්න තරමට තමයි ඒ ද්වේෂය හොඳට වැඩෙන්නේ. එහෙමනම් අපේ පින්වත්නි, අපිට ඒකෙන් ගන්න පුළුවන් වටිනා පාඩමක් තමයි මෙත්තා භාවනාවේදීත් මූලික පියවරක් වශයෙන් අපට ඔන්න ඔය දේම අනිත් පැත්තට, කුසල පාක්ෂික පැත්තට කරන්න පුළුවන්. සත්වයෝ සුවපත් වෙලා ඉන්න හැටි සිහිපත් කරන්න පුළුවන්. සත්වයන් දුකින් මුදව ගන්න ආකාරය, දුකටපත් වෙන හැටි, ඒ දුකටපත් වෙලා ඉන්න සත්වයෝ මුදව ගන්න ආකාරය, විකෘති මනෝභාවයන් නිසා විනාශ වෙන හැටි, එයින් බැහැර වෙනකොට ඒ අයට යහපතක් වෙන හැටි, මේ විදිහට අපිට මුල් අවධියේදී සිතා බලලා තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්න ඕනේ මේ මෛත්‍රිය පිළිබඳව. මෛත්‍රිය කියලා කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව මතක තියාගන්න. අන් සත්වයෝ යම්කිසි
දුකකටපත් වෙනකොට අන් සත්වයන්ගේ සැනසෙල්ල නැති වෙනකොට ඒ සත්වයන්ට යම්කිසි කරදරයක් එනකොට ඒ සත්වයන්ට නරකක් වේවා නපුරක් වේවා කියලා අපේ හිතේ හිතනවා නම් මේ කියන්නේ කරුණා භාවනාව, මෛත්‍රී භාවනාව, මුදිතා භාවනාව කියන ඒවා අපේ පින්වත්නි අපි වෙන් කරලා හඳුන ගන්න දක්ෂ වෙන්න ඕනේ. සම්බන්ධව අපි ඉදිරියේදී කතා කරමු. මොකද අපේ පින්වත්නි දැන් මුදිතා භාවනාවේදී තියෙන සැප සම්පත් වැඩි සත්වයන්ට තව තව සැප සම්පත් ලැබේවා කියන තැනක අපේ මනෝභාවයේ තියෙන එතන මුදිතාව තියෙනවා. ඒ වගේම දුකටපත් වුණු සත්වයෝ දුකින් මුදවා ගැනීම සම්බන්ධව අපේ මනෝභාවයක් පවතිනවා නම් ඒකට අපි කරුණාව කියලා කියනවා. ඒ වගේම අපි අරමුණත් එක්ක නොගැටෙන අද්වේෂ ස්වභාවයක් අපි සත්වෝ කෙරෙහි පවත්වනවා නම් සත්වයන්ගේ සුවපත්භාවය, සුඛිත මුදිත භාවය අපි ප්‍රාර්ථනා කරනවා නම් එවැනි මනෝභාවයක් අපේ හිතේ තියෙනවා නම් ඒකට අපි මෛත්‍රිය කියලා කියනවා. ඉතින් කොහොම නමුත් අපේ පින්වත්නි මුල් අවධියේදී මෙන්න මේ මනෝභාවය මේ මෛත්‍රිය කියන්නේ මොකක්ද කියන එක මෛත්‍රියේ මනෝභාවය කොයි වගේද කියන එක අපි හඳුනා ගන්න ඕනේ. වඩන්න ගන්න නොඑක් පැතිවලින් උත්සාහ කරන්න අපට සිද්ධ වෙනවා මේ මෛත්‍රිය වඩනකොට. එහෙම උත්සාහ කරද්දී කාලයක් වෙහෙසෙද්දී අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා මොකක්ද මේ මෛත්‍රිය කියන්නේ කියලා. මේක මනසේ එක්තරා සෞම්‍ය වූ සංකල්පයක්නේ. ඒ මනෝභාවය ගොඩනගා ගැනීමේදී පුද්ගලයෝ සහ වචන මුලින් උදව් වෙනවා තමයි. පස්සේ එහෙම එව්ව අවශ්‍ය වෙන්නේ නැහැ. මේ මෛත්‍රිය, මේ මෛත්‍රී සංකල්පනාව, මේ මෛත්‍රී සිතුවිලි, මේ මෛත්‍රී තරංග අපිට මේ මුළු ලෝකේටම පතුරවා හරින්න පුළුවන්කම ලැබෙනවා. මුල් කාලේදී තමයි අපිට අර සංසිද්ධි වචන එක එක පැතිවලින් අපිට උත්සාහ කරලා බලන්න සිද්ධ වෙන්නේ. මුලින්ම වෙන කෙනෙක් කිව්වා අවඥා සහගත වචනයක් පදනම් කරගෙනයි අපේ මනසේ ද්වේෂය වැඩුණේ. නමුත් ගෙදර ආවට පස්සේ බිරිඳගේ හැසිරීම පොඩ්ඩක් වෙනස් වෙනකොටත් අපට කේන්ති යනවා. දරුවෙක් මොකක් හරි කරනවා දැක්කොත් ඒකටත් අපට කේන්ති යනවා. බොහෝම හිතවත් කෙනෙක් ඇවිල්ලා මොනවා හරි කතා කළොත් සමහර වෙලාවට අපිට ඒකටත් කේන්ති යනවා. ඉතින් අර වැඩපොලේ මිනිස්සයා කියපු එකට කුපිත වුණා නම් ඒ මිනිස්සයා එක්ක විතරක් වෙන්න එපැයි අපේ කේන්තිය තියෙන්නේ. හැමෝමත් එක්ක කේන්ති ගන්නෙ මොකටද? අන්න අර ද්වේෂය පැතිරෙන හැටි, ද්වේෂය පැතිරිලා අන් අය කරාත් යන හැටි මේ. ද්වේෂය නැමැති මේ මනෝභාවය సంతානයේ වර්ධනය වුණාම අමුතුවෙන් පතුරවන්න දෙයක් නැහැ. ඒක හරියට විදුලි සැර වගේ අසු වෙන හැම දෙයක්ම පසාරු කරගෙන යනවා අපේ පින්වත්නි. ඒ ද්වේෂය කියන මනෝභාවය. එහෙමනම් මෛත්‍රියත් අපිට මෙහෙම පුරුදු පුහුණු කරන්න පුළුවන්. දැන් අපි හැම වෙලාවෙම මේ කරන්නේ මේ දේශනාව ඇතුලේ මේ අකුසල සමාපත්තියත් කුසල සමාපත්තියත් දෙක සංසන්දනය කරලා බලන එකක්. එහෙමනම් ද්වේෂය අපි වඩපු ආකාරය, දේශය අපේ මනසේ හැදුණු හැටි, වැඩුණු හැටි, ඒ යම් එක වාක්‍යයක් නිසා, එක අරමුණක් නිසා අපේ හිතේ ඇති වුණු මේ ද්වේෂය අපේ දරුවෝ ගැන, අපේ බිරිඳ ගැන, අපේ යාළුවෝ ගැන, ඒ වගේම සමහර වෙලාවට හිත පිට නැති මේ බඩු මුට්ටු ගැන පවා අපේ ඒ ද්වේෂය පැතිරිලා යන හැටි හරි පුදුමයි නේද? බලන්නකො අමුතුවෙන් පතුරවන්න දෙයක් නැහැනේ. අර ඔෆිස් එකේදී ඇති වෙච්ච ද්වේෂය ගෙදර ආවට පස්සේ සමහර වෙලාවට බඩු මුට්ටුත් එක්කත් අපිට කේන්ති යනවා. ඒ ද්වේෂය පැතිරිලා යනවා. බලන්න මේ පැතිරෙන හැටි. එහෙමනම් මෛත්‍රියත් අපට මෙහෙම පුරුදු පුහුණු කරන්න පුළුවන්. මෛත්‍රිය ඒ මට්ටමට පුරුදු පුහුණු කරගත්තාම කවුරු අරමුණු කළත් ඔහු වෙත පැතිරෙන්නේ මෛත්‍රියමයි. ඒ නිසා මේ මෛත්‍රී භාවනාව වඩපු කෙනා, ඒක පුරුදු පුහුණු කරපු කෙනා ගාවට අම්මා ආවත්, තාත්තා ආවත්, දුව පුතා ආවත් ඒ හැම දෙනා කෙරෙහිම ඔහුගේ හිතේ පැතිරෙන්නේ මෛත්‍රිය. ඒ විතරක් නෙමෙයි අචේතනික තුරුලිය වලට පවා, අචේතනික වස්තු වලට පවා ඒ පුද්ගලයාගේ පැතිරෙන්නේ මෛත්‍රිය. ඒ කියන්නේ පොතට පතට පවා මෛත්‍රිය කරනවා. ගහට කොළට පවා ඔහුගේ පැතිරෙන්නේ මෛත්‍රිය. අමුතුවෙන් පොත සුවපත් වේවා, ගහ සුවපත් වේවා කියලා එහෙම මෛත්‍රිය කරන්නේ නැහැ. හැබැයි ඔහුගේ හිතේ අර මෛත්‍රිය පුරුදු වුණාම, අර ද්වේෂය වාගේ මෛත්‍රිය වැඩුණාම එයාට අරමුණු වෙන හැම දෙයක් කෙරෙහිම નિરાයාසයෙන්ම ඔයාගේ මෛත්‍රිය පැතිරිලා යනවා. ඒ නිසා මේ මෙත්තාව හරියට පුරුදු පුහුණු කරගත්තාම අසම්බාධං අවේරං අසප්පත්තං අහලා තියෙනවනේ. ඒකට කිසි බාධාවක් සම්බාධකයක් නැහැ අපේ පින්වත්නි. මේ ලෝකයේ ප්‍රගුණ කළ මෛත්‍රියට සම්බාධ පනවන්නට පුළුවන් කිසිම පුද්ගලයෙක්, කිසිදු జగතෙක් මේ ලෝකේ නැහැ.
සත්වයෙක් නැහැ. දෙහිම දෙවියෙක්, බඹෙක්, බ්‍රහ්මයෙක් නැහැ. මොන්න තරම් වෛරී පුද්ගලයෙකුට වුණත් මේ මෙත්තා මනෝභාවයට බාධා කරන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒ සියල්ල විනිවිදගෙන මේ මෙත්තාව විහිදී යනවා. අවේරං කිසිම වෛරය කාරයක් ඒකට නැහැ. ඒ සියල්ල අභිබවා යනවා. අසප්පත්තං මේකට හතුරු කිසිම කෙනෙක් නැහැ. හතුරුකම් කරන්න පුළුවන් කිසිම පුද්ගලයෙක් මේ විශ්ව ධාතුව තුල නැහැ. ඒ විදිහට පුද්ගල ભેදයකින් තොරව, සත්ව ભેදයකින් තොරව, වෛරී අවෛරී ભેදයකින් තොරව, අවකාශ ભેදයකින් තොරව ඕනෑම තැනකට මේ මෛත්‍රිය පතුරවන්න පුළුවන් ස්වභාවයක් අපේ මනස තුල ගොඩ නැගිලා තියෙනවා. මේ මෛත්‍රිය හොඳට පුරුදු පුහුණු කරගත්තාම. හැබැයි ඒක කරන්න අර වචන ටිකෙන් විතරක් පුළුවන් කමක් නැහැනේ. ඒ මනෝභාවය හඳුනාගෙන ඒ මෛත්‍රී මනෝභාවය අපි අවදි කරන්න ඕනේ. අපේ පින්වත්නි මම මේ මෛත්‍රී භාවනාව ගත්තේ අර ද්වේෂයට සංසන්දනය කරලා මේ කරුණ පහසුවෙන් ඔබට කියලා දෙන්න පහසු වෙනු පිණිස මේ මෛත්‍රී භාවනාව විතරක් නෙමෙයි බුදු ගුණ භාවනාව වේවා ධම් ගුණ භාවනාව වේවා අනිකෝ ආනාපාන සති භාවනාදී වේවා විපස්සනා භාවනාවක් හෝ වේවා මොනම භාවනාවක් වුණත් අපට මේ විදිහට තමයි අපේ සිත ඒ භාවනාව තුළ වඩන්නට ඕනේ. ඉතින් ඒවාට මේ කියපු කාරණා වලින් ඔයාලට උදාහරණ අරගෙන ඒවාටත් මෙවුවා යොදාගෙන ඒහා සම්බන්ධවත් යම් දැනුම් සම්භාරයක් ලබා ගන්නට ඔයාලත් හිතලා උත්සාහවත් වෙන්න ඕනේ. ඊළඟට අපේ පින්වත්නි භාවනා කරන්න උත්සාහ කරද්දී බාහිර ශබ්ද අන් අයගේ කතා බහ අපට බාධා වෙනවනේ. මේ තවත් කාරණාවක් අපිට මේ අකුසල සමාපත්තියෙන් අපේ කුසල සමාපත්තියට ගන්න තියෙන එකක්. දැන් බලන්න අපි භාවනා කරන්න උත්සාහ කරනකොට අපිට බාහිර ශබ්ද වලින් අපට බාධා එනවා. ඒ වගේම අන් අයගේ කතා බහ වලින් අන් අය කරන වැඩ කටයුතු වලින් අපට බාධා එනවා. හෙට කරන්න තියෙන වැඩ කටයුතු ගැන මතක් වෙනවා. මේ සියල්ලම අපට බාධානේ. නමුත් අපේ පින්වත්නි අපි ද්වේෂය වඩද්දී ඒ එකක්වත් අපට බාධා නොවුනේ ඇයි? ඒ අරමුණ තුලම පියවරෙන් පියවර අපි ඉදිරියට ගියානේ. බලන්නකො අපට ඔය එකදු එකක්වත් මොනම වෙලාවකවත් බාධාවක් උනේ නැහනේ. අපි අරමුණෙන් අරමුණ පියවරෙන් පියවර අපි ඉස්සරහින් ඉස්සරහටම ගියා. එහෙමනම් අපි කුසල භාවනාවක් කරනකොටත් අපටම අනන්‍ය වූ ක්‍රමයකට ඒ තුලට ගැඹුරට අපි යන්න ඕනේ. කවුරුවත් පෙන්නන ක්‍රමයකට හිත හිතා ඉඳලා මේක හරියන්නේ නැහැ. අපේ හිතේ මෛත්‍රිය හැදෙන හැටි, අපේ හිතේ බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව හැදෙන හැටි, අපේ හිතේ ධර්මයේ ගුණ වැඩෙන හැටි, සංඝයා ගැන ගුණ වැඩෙන හැටි, අපේ සිතේ භාවනාව හැදෙන හැටි දන්නේ අපි. ඒ නිසා මේ භාවනා ක්‍රම උපායන් හරියට මේ සංසිද්ධි ටික තේරුම් අරගෙන අපි අපිටම අනන්‍ය වූ ක්‍රමයකටම අපේ හිතේම භාවනා වැඩෙන ක්‍රමයකට භාවනා ගුරුවරයාත් එක්ක සාකච්ඡා කරලා අපි අපිටම අනන්‍ය වූ ක්‍රමයක් ගොඩනගා ගන්න ඕනේ. අපේ සිතේ ඒ භාවනාව සාර්ථකව වඩා ගන්න නම් ඒක සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ එතකොට. තව කෙනෙකුට කියා දෙන්න පුළුවන්ද මෙන්න මේ විදිහට ද්වේෂ කරන්න කියලා? දැන් නිකමට හිතන්නකො දැන් අපි අකුසල සමාපත්තිය ගැනත් කතා කරනවානේ. අපේ පින්වත්නි තව කෙනෙකුට පුළුවන්ද ඔයාලට කියලා දෙන්න මෙන්න මේ විදිහට ද්වේෂ කරන්න කියලා? එහෙම කියලා දෙන්න බෑනේ. ඔය මිනිහට මම ගහනවා. ඔය මිනිහට මම තලනවා. අහුවේ දෙන්කො මට මම ඕකට හොඳ වැඩක් කරනවා. මෙහෙම ඔයා මානසිකාර කර කර ඉන්න. එතකොට මේ පුද්ගලයා කෙරෙහි ඔයාගේ හිතේ ද්වේෂය ඇති වෙයි කියලා කවුරු හරි වාක්‍ය ටිකක් උගන්වලා දුන්නොත් ඒ වාක්‍ය ටික ඔයා මෙනෙහි කර කර හිටියා කියලා ඔයාගේ හිතේ ද්වේෂය ඇති වෙනවද? නෑනේ අපේ පින්වත්නි. මෙහෙම ද්වේෂය ඇති කරන්න පුළුවන් කමක් නෑනේ. ඒ කවුරුවත් කියන හැටියට අපට ද්වේෂ කරන්න පුළුවන් කමක් නෑනේ. අපි ද්වේෂ කරන්නේ අපටම අනන්‍ය වූ රටාවකට. එහෙමයි අපේ හිතේ ද්වේෂය වැඩෙන්නේ. ඒ නිසා මේ කුසල භාවනා කරද්දිත් අපි භාවනා ගුරුවරයාත් එක්ක සාකච්ඡා කරලා අපටම අනන්‍ය වූ රටාව මොකක්ද කියලා හඳුනා ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එහෙම හඳුනා ගන්න නම් අපට ඒ භාවනාව සම්බන්ධව ඒ මෛත්‍රී වැඩිම සම්බන්ධව හොඳට සොයන්ට විමසන්ට සිද්ධ වෙනවා. අන් අය දුම් උපදේශ අනුව තමයි අපි යන්නේ. නමුත් ඒ උපදේශ වඩන එක නෙවෙයි අපි කරන්නේ. ඒ උපදේශ ටික උපකාර කර ගන්නවා අපේම අනන්‍ය වූ ක්‍රමයට. අපට මාවතක් පෙන්නලා තියෙනවා මෙන්න මෙහෙම යන්න කියලා. ඒ පෙන්නපු මාවත ඔස්සේ අපි යන්න ඕනේ අපටම අනන්‍ය වූ ක්‍රමයකට. එහෙම ක්‍රමයක් අපි හඳුනා ගන්න ඕනේ.
ඒ ක්‍රමය හඳුනා ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි අපේ මනස තුල අකුසලයේ වැඩෙන්නේ කොහොමද කියලා අධ්‍යයනය කරලා අවබෝධ කර ගැනීම. අන්න ඒක අවබෝධ කරගත්තාම ඒ විදිහට පුළුවන් අපේ මනස තුල කුසලයේ උනත් හොඳට වඩා ගන්න. කාලයක් මේ විදිහට පුහුණු කරගෙන යනකොට අපට අවශ්‍ය මනෝභාවය ක්‍රමයෙන් දියුණු කරගන්නටත් ඒ තුල බොහෝ වෙලාවක් පිහිටා සිටින්නටත් අපේ මනස හොඳට පුහුණු වෙනවා. මෙහෙම පුහුණු කරනවට කියනවා කුසල භාවනාව කියලා. අපේ පින්වත්නි මෙන්න මේ විදිහට පුහුණු කරගෙන අන්‍ය මනෝභාවයන්ගෙන් අපේ මනස විකෘති වෙන්න නොදී බොහෝ වෙලාවක් අපිට අවශ්‍ය කුසල මනෝභාවය තුළ අපේ මනස පවත්වා ගන්නවාට කියනවා කුසල සමාපත්තිය කියලා. ඒක හරියට පුහුණු කරගත්තාම අපට වැටහෙනවා ඒක අකුසලයේ පුහුණු කරනවාටත් වඩා අතිශයින්ම ප්‍රියමනාප වූ අතිශයින්ම සාර්ථක වූ සුවපත් වූ ක්‍රමයක් බව. එතන සුව පහසුව කියන්නේ මේ ඇඟට දැනෙන පහසුවම නෙවෙයි මානසික සහනය මානසික සුවපත් භාවය. අපේ පින්වත්නි මෙන්න මේ විදිහට මේ ටික මම ඔයාලට මේ කුසල භාවනාවත් ඒ වගේම අකුසල භාවනාවත් සම්බන්ධව මේ කාරණා ටික ඔයාලට කිව්වේ කුසල සමාපත්තිය හා අකුසල සමාපත්තිය කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් ඔයාලට තේරුම් බේරුම් කරලා දෙන්න. ඒකෙන් අපට පුළුවන්කම ලැබෙනවා කුසල භාවනාව සඳහා වටිනා සහයෝගයක් ලබා ගන්න. ඒ සහයෝගය කොච්චරද කියන එක මම හිතනවා මේ මෛත්‍රී භාවනාව උදාහරණයට අරගෙන මම ඔයාලට පහදලා දුන්නු කාරණා ටිකෙන් ඔයාලට තේරෙන්නේ නැති කියලා. අකුසලයේ වැඩෙන්නේ කොහොමද? මගේ හිතේ අකුසලයේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? අකුසල මගේ සිතේ ක්‍රමයෙන් දියුණුවටපත් වෙන්නේ කොහොමද කියලා හරියටම තේරුම් ගත්තොත් ඒ ක්‍රම උපායම භාවිතා කරලා කුසලයේ වැඩි යුත්තේ කොහොමද මගේ සිතේ කුසලයේ වර්ධනය වෙන්නේ කියලා අපටම අනන්‍ය වූ ක්‍රමයක් අපට මේ කුසල භාවනාවන් සම්බන්ධව හදා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ කරුණාකාරණා ටික අපේ පින්වත්නි අපේ සත්පුරුෂ පින්වතුන්ට පහදලා දෙන්න තමයි අපි මේ අකුසල සමාපatti මේ සූත්‍ර ධර්ම දේශනාව අරගෙන ඒකේ කරුණු පහක් විස්තර කරනවා. ඒ කරුණු ටික අරගෙන අපි ඉස්සරහට සාකච්ඡා කරන්න කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ අද දේශනාවෙන් මම අපේ සත්පුරුෂ පින්වතුන්ට මේ සූත්‍රයට පොඩි ආරම්භයක් ගත්තේ. අපි ඊළඟ දේශනා දෙක තුනකදී මේ සූත්‍රයේ සම්බන්ධව ඉතිරි කරුණු කාරණා ටික කතා කරලා බලමු. මම හිතනවා අද මේ අහපු ටිකෙන්ම අපේ සත්පුරුෂ පින්වතුන්ට මේ ඉදිරියට අපි සාකච්ඡා කරන්න යන කාරණාව කොච්චර වැදගත් කාරණාවක්ද කියලා ඔයාලගේ මනසට යන්න ඇති. ඉතින් ඒ නිසා අපේ පින්වත්නි මේ දේශනාව මේ එතනින් නවත්තන්න එපා. තව දේශනා එකකින් හෝ දෙකකින් මේ අනුශාසනා ඉවර කරනවා. ඉතින් ඒ නිසා අපේ සත්පුරුෂ පින්වතුන් මේ දේශනා ටිකත් අනිවාර්යයෙන්ම අහන්න. මේ දේශනා ටිකෙන් අපි ඊටාම පැහැදිලිව කරුණු පහක් අරගෙන පෙන්නනවා. කොහොමද මේ අකුසල සමාපත්තිය අපේ సంతාන තුල වැඩෙන්නේ? ඒ අකුසල සමාපත්තිය වැඩෙන ක්‍රමය පාදක කරගෙන කොහොමද අපි අපේ సంతාන තුල කුසල ශක්තිය දියුණු කරගන්නේ, කුසල භාවනාවන් වඩාගන්නේ කියලා. මේක ගොඩාක් වැදගත්. ඔබට ඔබේ භාවනාව දියුණු කරගන්නට සමහර වෙලාවට බැරි වෙලා තියෙනවා නම් ඒ බැරි වෙලා තියෙන ප්‍රධානම හේතුවක් තමයි ඔබේ සිතේ කුසල හෝ අකුසල හෝ ධර්ම වැඩෙන්නේ කොහොමද කියලා ඒ වැඩෙන තියරි එක ඔයාලා දන්නේ නැහැ. කෙනාගෙන් කෙනාට මේ තියරි එක වෙනස් වෙනවා. ඒ නිසා කෙනාගේ අකුසල සංසාරේ පුරුදු කළා තියෙන අපි අකුසල භාවනා අකුසල සමාපatti ඒවා වැඩෙන විදිය අධ්‍යයනය කරලා ඒ තුලින් තමයි අපට දැනගන්න පුළුවන් වෙන්නේ අපේ සිතේ කුසලය කොයි විදිහටද වඩන්න ඕනේ කියන එක. ඉතින් එහෙම තමයි අපිට භාවනා ගුරුවරයෙක් එක්ක එකතු වෙලා කතා කරලා අපිට මේ කුසලය අපේ సంతානය තුල දියුණු කරගන්න කුසල භාවනාවක් වඩන්න කුසල සමාපත්තියක් වඩන්න අපට හැකියාව හදාගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා අපි එහෙමනම් ඔන්න හොඳ ආරම්භයක් ගත්තා. වටිනා ධර්ම කාරණාවක් කතා කරන්න අපි වටිනා ආරම්භයක් අරගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ සමත භාවනා කළත් විපස්සනා භාවනා කළත් මුන්න භාවනා කළත් මේ දේශනාව ඊටාම වැඩදායි වෙනවා. ඊටාම වැදගත් වෙනවා. ඒ නිසා අපේ සත්පුරුෂ පින්වතුන් හැමදෙනාම ඉතිරි දේශනා දෙකත් හොඳට අහලා ඔය පින්වතුන් හැමෝම
තමන්ගේ సంతානය හොඳට අධ්‍යයනය කරලා අකුසල සමාපatti අකුසල භාවනා අකුසල කර්ම වැඩෙන විදිය හොඳට අධ්‍යයනය කරලා ඒ විදිහටම ඔබේ සිතේ කුසල කර්ම වඩන්න ක්‍රමයක් හදාගන්න ඔබටම අනන්‍ය වූ අනිවාර්යයෙන්ම ඔබේ හිතේ මේ භාවනාව හොඳට දියුණු තියුණු වෙලා මේ ජීවිතේදීම මගඵල නිවන් ලබන්නට ඒකාන්තයෙන් ඔබට හැකියාව ලැබෙනවා. ඉතින් අද මේ වටිනා ධර්ම අනුශාසනාවේ කොටසක් ඇහුවේ අනිවාර්යයෙන් මතක තියාගන්න කොටසක් ඇහුවේ ඊළඟ කොටස අනිවාර්යයෙන්ම අහන්න ඕනේ. ඒ ඉදිරි කාරණා පහ අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා භාවනා කරන කෙනෙකුට. ඒ නිසා ඒ කරුණු ටික හොඳට අහලා ඒවත් සිතේ ධාරණය කරගෙන භාවනා ගුරුවරයෙක් කතා කරලා ඔබට අවශ්‍ය විදියට මේ භාවනා මාර්ගයක් ඔබට මනන්‍යව භාවනා මාර්ගයක් සකස් කරගන්න. ඉතින් අපේ සත්පුරුෂ හැමදෙනාටම මේ වටිනා ධර්ම අනුශාසනාව අද දවසේ ශ්‍රවණය කරලා මේ ජනිත කරගත් උතුම් කුසල ඒකාන්තයෙන් මහා ප්‍රඥා පාරමිතාවක් වේවා. ඔබේ භාවනා ගමනට නිවන් ගමනට ඒකාන්තයෙන් මේ උතුම් ධර්මානුශාසනාව හේතු උපකාර වේවා. ඔබ හැමදෙනාටම ඒකාන්තයෙන් සසර භව දුක් නිවාගෙන අමා මහ නිවනින් සැනසෙන්නටත් මේ මහා කුසලය මේ මහා පාරමිතාව මේ මහා ප්‍රඥා පාරමිතාව ඒකාන්තයෙන්ම උපකාර වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා පින් දෙනවා. ඒ වගේම අපේ ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු සබ්‍රහ්මචාරී ස්වාමින් වහන්සේලාටත් පින් දෙනවා. ලෝවැසි ජනතාවටත් පින් දෙනවා. දෙවි දේවතාවුන් ඇතුළු බ්‍රහ්ම රාජ මණ්ඩලයටත් පින් දෙනවා. හැමෝටම නිවෙන්නට සැනසෙන්නට මේ බුදු පෙරහැරේම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අපි මෙසිතෙන්ම ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤත්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මම් පරන්ති.